ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ අපේ මූලාශ්‍රයේ සඳහන් වෙන මේ ඔරිමතීර සූත්‍රයෙන් උපුටාගත්ත කොටසක් ගැන. මෙතන හරිම වැදගත් සංකල්ප දෙකක් ගැන කතා වෙනවා. ඔරිමතීරේ සහ පාරිමතීරේ කියලා. මේ ඉවුර සහ එහා ඉවුර වගේ දෙයක් නේද? අපි බලමු මේ සූත්‍රය අනුව මේකෙන් මොකද ඇත්තටම අදහස් වෙන්නේ කියලා. ඔව්. මේක ඇත්තටම හරිම මූලික බෙදීමක් වගේ දෙයක් තමයි මේ සූත්‍රයෙන් පෙන්වන්නේ. ඔරිමතීරය ඒ කියන්නේ මේ ඉවුර විදියට සූත්‍රයේ හරි පැහැදිලිවම දක්වන මොනවද කියලා. ඒ තමයි අර දස අකුසල කර්මපත 10. අකුසල් 10. ඔව්. කායිකව කරන 3 ප්‍රාණඝාතය, අදින්නාදානය, සුරකම, කාමයේ වරදවා හැසිරීම, ඊළඟට වචනයෙන් කරන 4 මුසාවාදය, පිසුනා වාචා කියන්නේ කේලාම් කීම, පරුසා වාචා, සම්පප්පලාප කියන්නේ හිස් වචන. අන්තිමට මනසින් මෙන 3 අභිජ්ජාව, අනුන්ගේ දෙයට ආශා කරන එක, ව්‍යාපාදයේ තරහව සහ මිච්ඡාදික්ඨිය. ඒ කියන්නේ වැරදි දැකීම. හරි. එතකොට ඔය 10 තමයි ඔරිමතීරය. මේ ඉවුර. අන්න හරි. එතකොට අනික් පෙට්ට පාරිමතීරය. ඒ කියන්නේ එහා ඉවුර. ඒක වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ඔය කියපු දේවල් වලින් අයින් වෙන්නේ එකද? හරියටම හරි. ඒ කියන්නේ ඔය හැම අකුසලයකින්ම වැළකී සිටීම. වෙරමණී කියන්නේ ඒකටනේ. ප්‍රාණඝාතයෙන් වැළකීම, සුරකමින් වැළකීම. ඔහොම ගිහිල්ලා අන්තිමට අර මිච්ඡාදිෂ්ටියෙන් මිදිලා සම්මාදිෂ්ටිය දක්වා යන එක. ඒ කියන්නේ සරලවම කිව්වොත් නරක පෙත්තයි හොඳ පෙත්තයි වගේ. නොමත යාමයි නිවැරදි මගයි. ඔව්. ඒ වගේ තමයි. මේ යුරු දෙක අතර තියෙන සම්බන්ධය ගැන සූත්‍රයේන ගාථාවලින් හරි ලස්සනට කියනවා. පළවෙනි ගාථාවෙන්ම කියවන දේ ඇත්තටම ටිකක් ගැඹුරින් හිතන්න ඕන දෙයක්. මොකද්ද? එතන කියන්නේ මිනිස්සු අතරින් හරිම පොඩි පිරිසක්ලෝ. අර එහා යුරට පාරිමතීරයට යන්නේ. පාරගාමී වෙන්නේ. වැඩි දෙනෙක් අති බහුතරයක් මේ යුරෙම හෙට මෙහෙට දුවනවලු. තීරමෙවානෝ දාවති කියන්නේ ඒක. ඒක නම් ඇත්තටම හිතන්න ඕන කාරණයක් නේද? වැඩි දිනෙක මේ ඔරිම තීරයේම හිර වෙලා හෙට මෙහෙට දුවනවා කියන එක. එතකොට ගැළවීමක් නැද්ද? දෙවෙනි ගාථාවෙන් ඊ ගැන මොකුත් කියනවද? තියෙනවා. අනිවාර්යයෙන්ම දෙවෙනි ගාථාවෙන් කියන්නේ කවුරු හරි මේ මනවින් දේශනා කරපු ධර්මය අනුව හැසිරෙනවා නම් ධම්මානුවත්තිනෝ. ඒ අය මේ තරණය කරන්න හරිම අමාරුයි කියන මායාවේ බල ප්‍රදේශය මච්චුදේයන් කියන ඒක පැනලා අනිවාර්යයෙන්ම අර එහා ඉවරට යනවා කියලා පාර මෙස්සන්ති. ඒ කියන්නේ බලාපොරොත්තුවක් තියෙනවා ඒකට මාර්ගයකුත් තියෙනවා. ඔව්. නිකම්ම අමාරුයි කියලා අතරින් ඕනේ නැහැ නා. සූත්‍රයේම ඒකට පාරකුත් කියනවාති. මොකද්ද ඒ පාර? ඔව්. ඊළඟ ගාථා දෙකෙන්ම කියන්නේ මේ මාර්ගය ගැන තමයි. හරිම පැහැදිලි. නුවණ තියෙන කියලා පඬිතයා කළුදේ. ඒ කියන්නේ අර අකුසල් කන්හන්දම්මං ඒක අතෑරලා සුදු දේ. ඒ කියන්නේ කුසල් සුක්ඛං ඒක වඩන්න ඕන. කළු අතෑරලා සුදු වඩන්න ඕන. ඔව්. ඒකට ලොකු වෙනසක් කරන්න වෙනවා. ගිහි ගෙදර බැඳීම් අතෑරලා ඔකා අනෝකං ආගම්ම විවේකී තැනකට යන්න ඕන. විවේකේ. කාමයන් අතෑරලා කිසිම දෙයක් අයිති කරගන්නේ නැතුව අකිංචනෝ. ඉඳගෙන තමන්ගේ හිතේ තියෙන කෙලෙස් වලින් චිත්ත ක්ලේශෙහි තමන්මම පිරිසුදු කරගන්න ඕනලු. පරියෝදපේය අත්තානම්. හරිම ගැඹුරුයි නේද? ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම ඇතුළට කරන ගමනක්. බාහිර දේවල් වලින් අයින් වෙලා හිත පිරිසුදු කරගන්න එක. එතකොට මේ විදියට ගෙන් ළඟා වෙන තැන මොකද්ද? අවසාන ගාථාවෙන් කියන්නේ ඒ ප්‍රතිඵලය ගැන වෙන්න ඇති. අන්නහලි. අවසාන ගාථාවෙන් කියන්නේ ඒ උතුම්ම తত্ত্বය. යම් කෙනෙක්ගේ හිත අර සම්බෝධියට උදව් වෙන කරුණවල සම්බෝධි අංගේසෝ හොඳට පිහිටලා මනවින් වැඩි තියෙනවා නම් දැඩිව අල්ලගැනීම් අතෑරීමේ සතුටු වෙන්නේ ආදාන පටිනිස්සග්ගරතා කෙලස් නැති වෙලා කීනාසවා ප්‍රඥාවෙන් බබලනවා නම් ජුතිමන්තෝ ඒ අය මේ ලෝකේදීම පිරිනිවන් පානවා තේ ලෝකේ පරිනිබ්බුතා පිරිනිවන් පානවා ඒ කියන්නේ අර පාරිමතීරේ තමයි ඒ නිවන. ඔව් ඒක තමයි එහා යුර නිවන. හරිම පැහැදිලි. ඉතින් සාරාංශයක් විදියට ගත්තොත් මේ සූත්‍ර පාඨයෙන් අපිට පැහැදිලිවම පෙන්නවනවා මේ පැවැත්මේ ඉරුරු දෙකක් තියෙනවා කියලා. එකක් තමයි අර අකුසල් බැඳීම් දුක පිරුණු ඔරිමතීරය. හරියටම හරි. මේක තමයි ඒකේ මූලිකම අදහස. එහෙමනම් අන්තිමට අපිට හිතන්න පොඩි දෙයක් ඉතුරු වෙනව නේද? අර මුල්ම ගාථාවේ කිව්වා වගේ ඇයි එච්චර පොඩි පිරිසක් විතර කර පාරිමතීරයට යන්නේ? ඇයි මේ බහුතරයක් දෙනා මේ ඔරිම තීරයේම මේ යුරෙම ඉහට මෙහෙට දුවදු ඉන්නේ?
මොකද්ද ඒකට හේතුව? තෘෂ්ණාවද? අවිද්‍යාවද? සමහර වෙලාවට මේ මූලාශ්‍රය සූර්යම තව ටිකක් ගැඹුරට ඒ ගැනත් හිතන්න වටිනවා ඇති.